ඉඩමක් ගන්න කලින් ඉඩම බලන්න එපා. පත්තිරු බලන්න කියලා මම කිව්වොත්. Most people do is look at the land, look at the plan and give money. That is the biggest mistake you make. ඉඩමක නීත්‍යානුකූල පිරිසිදුකම එහි සුන්දරත්වයට වඩා වදගත්. ඒ පරීක්ෂා කළ හැකි එකම ස්ථානය පත්තිරු. පත්තිරුවක් කියන්නේ ඉඩමක උපතේ ඉඳන් අද වෙනකම් සිද්ධ වුණු හැම ගනුදෙනුවක්ම ලියවුණු ඉතිහාස වාර්තාවට. අවුරුදු 30ක පත්තිරු පරීක්ෂාවක් නොකර ඉඩමකට සල්ලි දෙනවා කියන්නේ ඔයාලා ලොකු අවදානමක් ගන්නවා කියන එකයි. පත්තිරු බලද්දී ඉඩමේ අයිතිය විතරක් නෙවෙයි ඒක බැංකුවකට උකස් කරලාද කියලා බලන්නත් පුළුවන්. සමහර විට ඉඩම ගැන උසාවි නඩුවක් තියෙන්න පුළුවන්. ඒ හැමදේම පත්තිරුවේ පැහැදිලිව සටහන් වෙලා තියෙනවා. ප්ලෑන් එකක් කොනාම වෙලාවක අලුතින් අඳින්න පුළුවන්. හැබැයි පත්තිරුවක තියෙන ඉතිහාසය කාටවත් වෙනස් කරන්න බෑ. මේ දේවල් හරියටම පරීක්ෂා කරන්නේ නැතුව ලක්ෂ ගණන් සල්ලි වියදම් කරලා අමාරුවේ වැටෙන්න එපා. Work smartly as people who know the law. Because not knowing the law is not an excuse. ඉඩම් ගන්න ඉන්න ඔයාගේ යාළුවෝ හැමෝටම දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරලා අපේ page එක follow කරන්න.